සෑම බුද්ධ ශාසනයකම බුදු සිරිපා කමලෙන් රහතුන්ගේ පා පහසෙන් පූජනීය වුණ පිවිතුරු පවිත්‍ර පුණ්‍ය භූමියක් මේ උතුම් ස්වර්ණමාලී මහසෑරජුන් පිහිටි බිම. අපගේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ සමාපatti සුවින් වැඩ ඉඳලා සංඝයාට කියා හිටිනවා, පින්වත් මහණෙනි, අනාගතයේ ශාස්ත්‍රුන් වහන්සේගේ ශාරීරික ධාතුන් වහන්සේලාගේ කොටස් 8න් එක කොටසක් සම්පූර්ණයෙන්ම නිදන් වෙන මහා ස්තූපෙ පිහිටන්නේ මෙතනයි කියලා බුද්ධ විවරණ දී වදාලා. දෙවියන්ගේ දිව්‍ය ලෝකවල තියෙන ස්තූප, නාගයන්ගේ නාලෝව නාවිමම් මැද තියෙන ස්තූපවල බුදුරජාණන් වහන්සේ එවැනි විවරණ ලැබුවේ නැහැ. මේ ලක් දෙරණේ මිනිසුන් නැති දූපතක නමුත් බුදුරජාණන් වහන්සේ මේ කිරිසුදු පාටින් බබලන මහා සෑය බුදු ඇසින් දුටුවා.